කඩින් ගෙනාව වගේම රසට ගෙදරදී ටක් ගාලා රසපරස කෑමක් හදමුද? මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට රත් වෙන තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට ලූණු, කරපිංචා, අවුමිරිස් කරල් දෙකක් විතර චූටියට ලියාගෙන දාගන්න. දැන් ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරගන්න. ඔයාලා එකතු කරගන්නකොට තෙල් එකට මුලින්ම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරලා රන්වන් පාට වෙන චුට්ටක් බෙද ගන්න. මම සුදු ලුණු එකතු කරගන්න නෙමෙයි හිටියේ. ඒකයි මුලින් එකතු කරගත්තේ නැත්තේ. විනාඩි 2ක් විතර ලුණු ටික තෙලේ බැදුනට පස්සේ හීනියට කපාගත්ත කැරට් ටිකක් එකතු කරගන්න. ඉතින් ඒකට රස අනුව ලුණු, කහ, ගම්මිරිස්, කෑලි මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගන්න. මේක හොඳට කවඩම් කරගන්න ඕනේ. මොකද කඩේ ගේන කොත්තු වල ඒගොල්ලෝ කොත්තු ලෑල්ලේ හොඳට ගහනවනේ. ඉතින් ගෙදර අපිට එහෙම කරගන්න නැති නිසා අපි මේක කවඩම් කරගන්න තමයි කොත්තු එකේ රස එන්නේ. ඉතින් ඊළඟට මම හීනියට කපාගත්ත ලීක්ස් ටිකක් එකතු කරගන්නවා. ඒකත් හොඳට කවඩම් කරගත්තට පස්සේ බිත්තරයක් එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් අපි හදාගත්ත එළවලු එක පොඩ්ඩක් පැත්තකට කරලා ආපහු තෙල් ටිකක් දාලා බිත්තරයක් කඩලා දාගන්න ඕනේ. ඉතින් දැන් බිත්තර එකත් හොඳට මේ එළවලු එකත් එක්ක කවඩම් කරගන්න. අපේ ඉන්දියාප්ප කොත්තුව තවත් රසවත් වෙන්න මම එක්ස්ට්‍රා ටිකකුත් එකතු කරගත්තා. ඉන්දියාප්ප 20ක් පොඩියට කඩාගෙන මම දැන් මේකට එකතු කරගන්නවා. ඉතින් ඉන්දියාප්ප ටික පොඩියට කඩා ගන්න ඕනි කියලා මේකක් නෑ. මේක කවලම් කරගන්නකොට ඉන්දියාප්ප ටික කොහොමත් පුංචියට කැඩෙනවා. දැන් මම චිකන් කරි ටිකක් මේ කොත්තුවට එකතු කරගන්නවා. ඉතින් චිකන් කරි ඕනි කියලා එකක් නෑ. මාළු කරි හරි නැත්නම් මේ දෙකම නැත්නම් ඒ රසට හදා ගන්න පුළුවන් කරි එකක් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපේ ඉන්දියාප්ප කොත්තුව හදලා ඉවරයි. ඉතා ඉක්මනින් පහසුවෙන් පිරිසිදුව ගෙදර හදාගන්න පුළුවන් නිසා හරිම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ වගේම තමයි ලීක්ස් වෙනකොට කතුරු මුරුංගා කොළ වගේ එකතු කරලා පුංචි බබෙක්ට උනත් බය නැතුව හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ගෙදරදී හදලා බලන්න. ඒ වගේම මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ගැන පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. තවමත් මගේ channel එක subscribe කරලා නැති කට්ටිය මාව subscribe කරන් යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න ගිහිල්ලා එන්නම්.